කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමට ඇති කියලා හිතනවා. අපිත් නිවාඩුවක් ලැබුණ ගමන් වන්න ලස්සන තැනක් බලන්න යන්න හිතුවා. ඒ වගේම ඔයාලත් එක්ක ඒ දේවල් ෂෙයා කරගන්නත් හිතුවා. අපි අද යන්නේ එංගලන්තයේ දකුණු මුහුදු වෙරළට ආසන්නව තියෙන ලස්සන දූපතක් බලන්න. මේ දූපතට කියන්නේ වයිට් දූපත කියලා. දිගටම බලන් ඉන්න. අපි යමු I love white. ෆෙරිස් 3කින් අපිට යන්න පුළුවන් වයිට් දූපතට. පෝර්ට්ස්මූත්, සවුත්හැම්ප්ටන්, ලිමින්ටන්. අපි මේ ඉන්නේ ලිමින්ටන් ෆෙරි එකේ. මගේ නම් ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ එක්ස්පීරියන්ස් එක මට ලැබුණේ. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. කවදාවත් අමතක වෙන්නේ නැති. බලන් ඉන්නකො තව ලස්සන තැන් ගොඩාක් තියෙනවා වයිට් දූපතේ අපිට ඇවිදින්න. සුපර් හීරෝ නදිත් දඟ මල්ලත් මෙයාගේ අක්කා අපේ නතාලි ඒ වගේ මෙයාගේ මල්ලි නීනත් මේ ගමනේ ඉන්නවා. මේ පුංචි බට්ටු තුන්දෙනා හින්දා අපිට මේ ගමන තවත් හොඳට එන්ජොයි කරන්න පුළුවන් වුණා. දැන් අපි ලෑස්ති වෙන්නේ උදේට කන්න. මොනවා නැතත් කාලා බීලා බඩ පුරවගෙන ඉන්න ඕනිනේ. අපිට විනාඩි 40ක විතර ගමනක් තමයි තිබුණේ. ඉතින් ඒ වෙලාවේ අතරේ අපි උදේට කෑවා. ඔන්න අපි දූපතට ආවා. අපේ ලිස්ට් එකේ තියෙන the needles. මේ needles වල විශේෂත්වය තමයි මේ තියෙන්නේ බටහිර කෙළවරේ තියෙන iconic chalk stacks. සුදු මං ඒක කියන්න ආසාවෙන් හිටියේ. පාත නිම්නයේ නුඹ පාවෙලා වගේ ප්‍රේම අසපුවේ සඳ කැන්නි වාලන්න මේ යමයි ඉර ආවත් නැතත් නෑ වගේ ළඟේ ඉර පායාල පාවෙලා ගියා පිරුණු හීන ගාව වැළපෙලා ගියා දුක් හීනයක් නොවේ ආදරේ හීනයක් නොවේ ආදරේ. හදේ ඉන්න හාවයක් වගේම හැඟෙනවා නුඹේ හිතේ ඉන්න මටත් දැනෙනවා කියා දුන්නු ආදර බර ගීත ගැනවා නුඹ ළඟින් ඉන්න මටත් හිතෙනවා
මේ අපි ආවේ ටැප්නල් ෆාම් එකට. දැකලා තිබ්බ නැති ගොඩාක් ලස්සන අලුත් සත්‍ය යාළුවෝ ටිකක් අපිට මුණ ගැහුණා මෙන්න මේ ෆාම් එකේදී. ඔයාලත් I love white යන්න හිතන් ඉන්නවා නම් මග අරින්න නැතුව යන්න ඕනි තැනක් තමයි මේ. විශේෂයෙන්ම චූටි අය ඉන්නවා නම් එයාලට ඇත්ති තරම් විනෝද වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මේ ෆාම් එකේදී. Aí vai ada. Ane aiye mata poyai. Ane aiye mata poyai. Guys, ready? Ane mata poyai. Ana. Hey guys, sorry. ඕනෑම එකක් කුමකට අයෝඩෙක්ස් ඇත්තටම මෙතනට ගිය වෙලේ ඉඳන් අපිට පොඩි කාලේ කරගන්න බැරි වුණ ඒවා තමයි මෙතන ඇත්තටම අපි කරේ. ඒ ඇරියස් කවර් කරනවා වගේ එකක් තමයි ඇත්තටම උනේ. මේ බලන්නකො මේ පොඩ්ඩ තුන්දෙනාත් එක්ක හරියට අපිත් ඉතින් එයාලට ඒ සෙල්ලම් කරන්න තියෙන තැන් වලට ගියා. මට නම් ජීවිතේට අමතක වෙන්නේ අර ලොකු ස්ලයිඩ් එක. මම මේ හිතුවේ මගේ අවසාන දවස කියලා. මට බඳින්න බෑදන් තමයි සියතයිනේ බං තමයි සියතයිනේ බං හැබැයි එයා මට ඔයා මට මනාපනම් බං අපි චුඩු දාලායන් මිතිරි කලේ බං ඔයා මට මනාපනම් බං හවසට කැන්දම් කන්නම් මගුල් පුරු පදින්නම් දීකට නැකත් කියන්න
කියනවාද මං ඔය මගේ වාහේ කියලා බං අපි චුටු දාලායන් මිත්තිරි කලේ බං බාරි කරන් මම යනවාමයි අද දෙන්න වෙන කාටත් කාර පදින්නට නුඹ එනකන් අද කඩමණ්ඩිය ළඟ මං ඔය මගේ කරේ තියන් මං අපි යමු කොහොමේ බං නුඹට දුන්නුවාලේ මං වෙන කාටත් දෙන්න මං හැබැයි එයා මට ඔයා මට මනාපනම් බං जाने क्या बोला वो तो लागी नन्ना अंडे बे come on here Oh. Can you do the video of me doing the monkey bars? come on Aren මේ අපි ආවේ කාසල් එකක් බලන්න. මගේ නම් ජීවිතේ පළවෙනි වතාවට තමයි කාසල් එකක් බලන්න මේ විදිහට ආවේ. ඇත්තටම ලස්සන නිර්මාණයක්, ඒ වගේම ඓතිහාසික වටිනාකමත් ගොඩක් තියෙනවා. මේ කාසල් එක බලන්න යනවා නම් ඔයාලා ගොඩක් වටින දෙයක් තමයි පොඩ්ඩක් සර්ච් කරලා බලලා යන්න මේ කාසල් එක ඇරලා තියෙන මොන වෙලාවටද අපිට ඇතුළට යන්න පුළුවන් කීයටද ඒ වගේ වෙලාව බලලා යන එක තමයි හොඳ. එහෙම නැත්නම් ඔයාලට රස්තිය අඩු වෙන්න වෙනවා. සමහර දවස්වලට සීසන් එකෙන් සීසන් එකට මේ කාසල් එකට ඇතුළට යන්න දෙන වෙලාවල් වෙනස් වෙනවා කියලා එතනින් අපිට දැනගන්න ලැබුණා. අපි අදිත් ටිකක් හවසලා හැබැයි ඇතුළට යන්න පැයක් දෙකක් විතර පුළුවන්කමක් අපිට ලැබුණා. ඒ හින්දා ඔයාලත් යනවා නම් සර්ච් කරලා බලලා යන්න කියලා මතක් කරනවා. රජකම මේ පැහැර කරලා තියෙනවා.
සිල්බර කොටන් දාලා තියෙනවා. ඔව් යන්න පුළුවන් දෙట్లా තියෙනවා. යන්න කැඩෙන්න. ඈ? කැඩෙන්න යන්න පුළුවන්. Put a rock in it. බයයි. ඉනෝෂා. කෙල්තියක් ගහමු. බලන්න. සින්දු කියද රජා මෙතන. බලන්නකෝ මෙතන වීව් එක හරිම ලස්සනයි. අපිට එන්නත් ලෝභ හිතුණා. හැබැයි ඉතින් අපිට ලොකු වෙලාවක් ඉතුරු වෙලා තිබ්බේ නැති නිසා ඉක්මනට එන්න වුණා. ඔයාලත් අනිවාර්යෙන් Isle of Wight ගියොත් මේ කාසල් එක බලන්න යන්න අමතක කරන්න එපා. අපි දැන් මේ ඉන්නේ අපේ ගමනේ අවසාන හරිය. ආයෙත් දවසක තවත් ලස්සන තැනක් බලන්න ඔයාලවත් එක්කගෙන යන්න. අන්තිමට තියෙන TikTok එක බලන්න අමතක කරන්න එපා. උදේ හව කන්නේ සිංහල බතාල නමේ ගන්නේ ඇරියස් උනොත් සිරිපාල ෂොට් එක දුන්නම ඔයාට මල් මාල බොත්තම ගලවල යන්නේ මහ පාරේ දෙකර නමල ගස්සල ගන්නේ ආවම වාරේ සත්තම දැමුදත් කුට්ටම වහලේ පැත්ත ගෑනු ගේමන බහින්නේ උස්සන් සීලේ සිගිති පාතාලේ උන්ගේ බොරු වන්නම දරු කැලි විසික්වෙයි හොම්බට ඇන්නම රේන්ද කපන් ඇවිදාන්න එපා බොල්ල සෙල්ලම ඇටිම්බෝ විසින් වෙයි පොලිසියෙන් පැන්න